දැන් බය නැහැ. මොනම කරත් මම බය නැහැ ඇත්තටම. එයා ඇවිල්ලා මිනි ඔළුවක් හරි හරක් ඔළුවක් හරි මගේ දොරකට වල්ලා ගියත් මම බය නැහැ. අපි 4-5 දෙනාගේම ජීවිත බේරලා දුන්නා. මගේ මහත්තයාගේ ජීවිතේ නැති වුණා නම් මගේ පුතාට බලපාන්න තිබුණ එක. කියන්නේ පන්සිල් සමාදන් වෙනකොට මට තේරෙනවා මෙහෙම වෙලාවක් වගේ පිටිපස්සෙන් ඉන්නවා පන්සිල් ගන්න. ඊට පස්සේ යහනට ගිහම යහනෙත් ඉඩ නෑ වගේ මට. මං අහනවා මෙතන දැන් ඉඩ නෑනේ දැන් ඕගොල්ලන්ට කොහෙද ඉච්චර දවස් හිටියේ කියලා. එතකොට පේනවා අතන ඉඳ වෙලා හිටියා. රවුමට අපි හිටියේ රවුමට කැරකි මම මුලින් එයාලා මට පෙන්නුම් කරේ කඳ කොටස විතරයි හිර වෙලා ඉන්නවා පෙන්නුම්. එතකොට අර දැන් හරි සතුටින් ඉන්න. දැන් මුළු වත්ත පුරාම යනවා පේනවා. ඉස්සර වත්ත පුරා යන්න බෑ යාලා අර සීමාවේ තමයි හිටියේ. මොකද අරයත් එක්ක කරලා තිබිච්ච දේත් එක්ක යාලා හිරවීමක් වෙලා තිබුණා. ඉතින් සතුටුයි මට. ඇත්තටම ෆෝන් එකේ හම්බෙන් දැක්කා අම්මගේ මේ වැඩසටහනක් දාලා තියෙනවා. ඒව කලින් හම්බුණත් මම බැලුවේ නෑ. එතන මම අම්මටත් කිව්වා මගේ තිබිච්ච මොඩකම වෙන්නේ නැති. ඒ නමත් එක්ක මම බැලුවේ නැහැ මේක අර මං හිතුවේ බොරු තැනක් වෙන්නේ නැති අතිශෝක්තියෙන් ලියලා ඇති කියලා හිතලා බැලුවේ නැහැ. නමුත් මේක බලන්නම කියලා එදා මට හිත දුන්නා. ඊට පස්සේ බැලුවාම මට පෙනිච්ච රූපේ හැමම තිබුණා. මට මහසොන් දේවතා හඳුරන් වහන්සේගේ රූපයෙන් පෙන්වුම් කරා පාට අම්මව. ඊට පස්සේ මං යහන් හැමතැනින්ම මගේ යහන් හැම එකකින් මෙහුවා. හැම දෙවියන්ගෙන් මෙහුවා මං ගුරු තනතුරට තියන්නද මේ මෑණියෝ මට සුදුසුයිද කියලා. ඊට පස්සේ මට පෙන්නුම් කරා යන්න කියලා. ඉතින් මං ආවා පළවෙනි දවසේ නෝට ඇත්තටම මං බයෙන් ආවේ. මොකද එක තැනකින් මට වරමක් නැහැ කිව්වා. අනිත් තැනින් වරම ගන්නවා කිව්වා. ඒ හින්දා ඊට පස්සේ ඇවිල්ලා එනකොටත් මං කිව්වා ඔන්න අප්පච්චි ඔයා කියන හින්දා මං යනවා. ඔයා ඕන එකක් බලා ගන්න කියලා. ඉතින් අම්මා ළඟින් ඇවිල්ලා ඉඳගත්තට පස්සේ මේ දන්නේ මගේ හිතේ තිබිච්ච කිසිම බයක් නැතුව ගියා මට. මට කරපු දේවල් ඒ ඔක්කොම එකපාරට සේර මේ විදිහටම කියන් ගියා මගේ ගෙදරට යන විදිහ ඒ කරපු කෙනාගේ හැඩරුව ඒ තැන් වලට යන විදිහ ඔක්කොම මට එතන පේනෙන් කියවුණා. ඊට පස්සේ මට සතුටින් මං ගියා මං අම්මව කොහොම හරි මගේ මේ වැඩේ කරගන්නවා කියලා බලාපොරොත්තු වෙන්. එතකොට මං දැනගෙන හිටියේ නෑ මගේ භූමි දෝෂයක් තියෙනවා කියලා. මොකද මම ඒක මෑණියන්ගෙන් ඇහුවේ නෑ. මම බැලුවේ මගේ වරම සම්බන්ධව විතරයි. ඊට පස්සේ ගෙදර ගියා. මට වැඩත් ආවා ඒත් එක්කම. දෙපාරක් විතර මං ලක්ෂයකට වැඩිය එකතු කරගත්තා. මට යහනෙන් කිව්වා කරපු දෙයක් තියෙනවා. පුතා මට මේක තනියම කපන්න බැහැ. තව 3 දෙනෙක් ඕනේ කියලා. කියලා මම පෙන්නන්නේ කිව්වහම මට මෑණියන්වයි දිනුෂා මෑණියන්වයි තව කෙනෙක් පෙන්නුවා. මම පස්සේ තමයි කෙනා කවුද කියලා අඳුරගත්තේ. පිරිමි කෙනෙක් පෙන්නුවේ. මේ එතකොට මම දන්නේ මේ මහත්මයා ඉන්නේ කියලා. මොකද මම කලින් දැකලා තිබුණේ අනිත් ගුරුන් වහන්සේ හින්දා. ඊට පස්සේ ඇවිල්ලා මට ගොඩාක් උදව් කරා. මෙතන මේ තියෙන தත්ත්වය සේරම පැහැදිලි කරලා දුන්නා. මගේ භූමියට කරලා තියෙන බන්ධනේ. ඉතින් මට සතුටුයි දේවතාවුන් වහන්සේලා මට උදව් කරා කොහොම හරි ඉක්මනින් ඒක කපා ගන්න. දැන් මං ගිය 23 ඒ බන්ධනේ කැපුවට පස්සේ මගේ භූමිය සෑහෙන ආලෝකමත් වුණා. මගේ තාත්තගේ තිබ්බ ලෙඩ නැති වුණා. මහත්තයා දැන් සුවයෙන් ඉන්නවා. බොහොම සුවයි. මෑණියෝ එතන කිව්වා ස්නායු ආබාධයක් කියලා. එතන ස්පිරිතාලෙන් කියලා තිබුණේ දියවැඩියා රෝග තත්ත්වයේ හින්දා කියලා. එතන සත්තු වුණා මට. මොකද මටත් කලින් කියලා තිබුණේ ස්නායු ආබාධයක් මෙයාට වසරකට වැඩි කාලයක් තිස්සේ තියෙනවා කියලා. මොකද මගේ මහත්තයා ඒක සම්බන්ධෙච්ච උනන්දුනේ නැහැ. මං හිතන්නේ යාට තියෙන මුදල් අපහසුතාවත් එක්ක එයා ඒ පැත්ත එච්චර බැලුවේ නැහැ කියලා. දැන් අම්මා කිව්වට පස්සේ බෙහෙත් වලට යොමු වෙලා තියෙනවා. ඉතින් අම්මා බුදුබත් අත් වෙන්න ඕන. දිනුෂා මෑණියන්ටත් ඒ වගේ පින් දෙන්න ඕන. මගේ බරපතල කාරණා. බොරු කියපු වරම් මාලාව දැන් මොකද? බොරු කියපු වරම් මාලාව අම්මා ගිහින් පෙන්නන්න හිතෙනවා මට. මෙන් බලාගන්න ඔබතුමිය එක ඥාතියෙක් වන්නේ නැහැ කිව්වා. මෙච්චරක් ඥාති ඉන්නවා. මෙච්චරක් දේව කිරණ ආශිර්වාදය මේ දේවතාවුන් වහන්සේලා කෙලින්ම ආශිර්වාද දීලා තියෙනවා. ශක්තිය දීලා තියෙනවා කියලා මෙයා තමයි සත්‍ය කියලා පෙන්වන්න හිතෙනවා. මොකද එයා මං අපහාස කරනවා නෙමෙයි. මම දන්නේ හැටියට නාගවරමක් නයි වගේ නටන්නේ. සුද්ධ නාගවරමක්. මට දෙයියෝ කියලා තියෙන විදිහට. මට දේවතාවුන් වහන්සේලා කියනවා පුතා නාගවරම මේ විදිහයි ඔහොම නටන්නේ. ඕක කුල ભેද තියෙනවා කියලා. ඉතින් එතන මුලදි දැනගෙන හිටියේ නෑ. මං හිතුවා නාගවරමක් කියන්නේ අනයා වගේ නටනවා තමයි. ඔයාගේ වරම දකින්න තරම් ශක්තියක් යාට තියෙන නේද? එහෙමයි අම්මා. මට එහෙම හිතුණා. මොකද නැහැ කිව්වනේ කෙලින්ම.
දැන් මගේ මහත්තයා ඇහුවා කමක් නෑ ඒ පඳුරේ ප්‍රමාණය කියලා මගෙන් ඇහුවා. ඒ පඳුර අරගෙන ආපහු ගිහලා එයාට පෙන්නමුද ඔයාගේ මෙන්න වරම හැදුවා කියලා මට පෙන්වන්න කරමුද කියලා ඇහුවා. මොකද ඒ තරම් සතුටුයි. නෑ එහෙම යන්න ඕනේ ඒගොල්ලෝ දකි. එතකොට මේ තාත්තට තිබුණු තත්ත්වය ඇවිද ගන්න බැරිව තාත්තට මෑණියනේ තිබුණ පපුවේ අමාරුවක් මුලින්ම. එතන යක්ෂ දෝෂයක් තිබුණා ඇහැකි විදියට ඉවත් කරා. නමුත් සම්පූර්ණයෙන් හොඳටම ඇවිද ගන්න තාත්තට බැරුව හිටියේ. එයා හිටගෙන ඉන්නකොට කොහේ හරි ආධාරකයක් ඕන අල්ලන් ඉන්න. වෙවුල වගේ ගමන් කරන්නේ ළඟ කකුල් තියලා. ඉතින් මෑණියෝ ළඟට ගෙනල්ලා ඒ දෙහි ටික කපලා එයාට කැපුව ගමන්ම හිටගත්තා. තාත්තා හොඳටම ඇඬුවා මෙතන හිටියනම් දැන් කියාවි. දැනුත් අඬනවා මතක් කර පින් දීලා අඬනවා. මොකද මේ එයාට දැන් ඇවිදින්න පුළුවන් හිටන් ඉන්න පුළුවන් අම්මා. මේ නැත්තම් හිටගෙන ඉන්න බෑ. අපි බනිනවා. ඇයි ඔයා මේ ඔය වයසට ඔබ අල්ලන් ඉන්න ඕනේද? අවුරුදු 58යි. ඔබ අල්ලන් ඉන්න ඕනේද කියලා. මේ කොහේ හරි මෙහෙම ආධාරකයක් අල්ලගෙන තමයි හිටන් ඉන්නේ. මේ වෙවුල ගමන් කරන්නේ. දැන් හොඳටම සුවයි. හොඳට වැඩ කරා ඊයේ පෙරේද වැඩේ බලවන්කමක් තිබුණොත් ඉදිරියේදී මේ දාමු. ඔව් අම්මා. තාත්තෙන් කතා කරලා දාන්න ඕන. මොකද මේ එයා තමයි ගොඩක් සතුටු වුණා කෙනා. මොකද මේ ඊයේ පෙරේද වැඩේ ඉවර වෙලා මේව කරනකොට පස්සේ එයා මේ අමුතු ශක්තියක් වෙන්දට කිසි වැඩක් කරන්නේ නැහැ. මට ගේ අස් කරලා දීලා ඔයා නිදා ගන්න දුව කියලා ගේවල් අස් කරන ඔක්කොම කරනවා. දැන් අද වුණත් මේ යන්න ටක් ගාලා මේ මම බලා ගන්නම් කියන වචනේ කිව්වා මට. දැන් මම බරම හදලා දවස් 2යි අද ඔයාව වැඩකටත් එක්ක කරගෙන ආවා. එහෙමයි අම්මා මට හරි පුදුම හිතුණා. මොකද සාමාන්‍යයෙන් ගුරුවරයෙක් එහෙම කරලා දෙන්නේ නැහැ. දැන් මෑණියෝ මාව වරම හදලා දවස් 2ක් ගියේ නැහැ. මට අඬ ගහලා එන්න වැඩකට කියපු එක මට හරි ලොකු ශක්තියක්. මේ මගේ පළවෙනි පිටත ගිහිල්ලා කරන වැඩේ. මේ මගේ ගුරුතුමා එක්ක ගුරු මෑණියෙක් කියන්න ලැබිච්ච එක මගේ වාසනාවක්. මොකද මම තනියම ගියාට වැඩිය මට ඒක හරි හයියක්. ඉගෙන ගන්න එහෙම එක්කයි යන්නේ නැහැ නේ අම්මා කවුරුවත්. කවුරුත් තමන්ගේ සාත්‍රය වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. මට ඔක්කොම කියලා දෙන්නම් කිව්වා. ඒ වචනෙත් මට එදා ඇති. මම කිව්වා හරි පුදුම මිනිස්සෙක් කිව්වා. මම එහෙම කිව්වා. හරි මේ සෙන්සිටිව් ඇත්ත මට හරි දුකයි. මේ මගේ පිනකට හම්බ වෙලා තියෙන මගේ දේවතාවුන් වහන්සේලාට පින් දෙනවා. මම මට මෑණියෝ වගේ කෙනෙක් මුණ ගැස්සුවට තුන්න පඳුර මට මදි ඇත්තට. කරපු වැඩේට මොකද අපි 4-5 දෙනාගේම ජීවිත බේරලා දුන්නා. මගේ මහත්තයාගේ ජීවිතේ නැති වුණා නම් මගේ පුතාට බලපාන්න තිබුණ එක. දැන් බය නැහැ. මොනම කරත් මම බය නැහැ ඇත්තටම. එයා ඇවිල්ලා මිනි ඔලුවක් හරි හරක් ඔලුවක් හරි මගේ දොරකට වල්ලා ගියත් මම බය නැහැ. මොකද මම දන්නවා අද මං අහලා ආවේ දේවතා හඳුරන්ගෙන් මං මුකුත් අරස්සාවක් දාන්න ඕනද? නෑ පුතා ඔය තියෙන ඉහළම අරස්සාව දාලා තියෙන මෑණියෝ. කැමති නම් අනේරක් විතරක් ඇඳලා යන්න හිත හොඳයි නම් හිත හොඳ වෙන්න නම් කියලා. ඉතින් මුකුත්ම ආරක්ෂාවක් ඕනේ නැහැ කිව්ව හින්දා මට බය නෑ ඇත්තටම. මං දැන් බය නෑ යාලා මොනම කරත් අම්මා. මොකද එයාලා කරපු දේවල් වලින් මට හොඳක් වුණා. ඒ හින්දා මොකද මගේ වරම හැදිලා මට ලෝක සත්‍යයට සිතක් කරන්න පුළුවන් විදිහට තව මට බල කරලා දීලා උදව් කරලා දීලා දැන් නැති දෙයක් අහගන්න ඕන වෙලේක පුතේ කතා කරන්න කියන ගුරුවරයෙක් නෑනේ අම්මා. ආඩම්බරකම් පෙන්නනවා මිසක් ගුරුවරයා මට කතා කරන්න බෑ කියලා වචනකින් බනින්නේ නැතුව එහෙම කරන ගුරුවරු නෑ අද මම මොකද අධ්‍යයකලා තියෙනවා දෙන්නේ 3 දෙනෙක්ගෙම. මුදල් නාස්ති නොවුනත් ගුරුවරුත් එක්ක කතා කරන්න ගිහිල්ලා හිත සෑහෙන්න කැඩිලා තිබුණා මගේ. ඉතින් මට හරියනම තැනට ගෙනල්ලා දීලා තියෙනවා දේවතා හාමුදුරුවෝ. උන්වහන්සේලාට පින් සිද්ධ වෙනවා. විශේෂයෙන් මෑණියන්ට පින් සිද්ධ වෙනවා. මෑණියන්ගේ මහත්යත් ඒ වගේ හරි අනුකම්පා සහගතව අපිට උමනා දේවල් හොයලා කරලා ගේන්න බැරි දේවල් ඒ සියල්ලම මහන්සි වෙලා කරනවා. විශේෂ ස්තුතියක් මේ වෙලාවේ තුමටත් මම පුද කරන්න ඕන. ඒ වගේම දිනුෂා මෑණියන්ට බෙර ගන්න අපේ ගුරුනාන්සේටත් මොකද අපි වෙනුවෙන් සෝනක දපලා ඒ විඳපු දුක අපි දැක්කා අතපය හයි වෙලා ඒව අතපය අන්තිමට ඇට කඩන්න කොච්චර වෙහෙසක් දරන්න ඕනද කියලා දිෂ්ටි වීමේදී අපි දැක්ක බඩ උඩ කුලක් තියාගෙන කපනවා කියන එක අපේ තියෙන මේ නරක දේවල් ටික යක්කු ටික තමන්ගේ ඇඟට ඇදලා අරගෙන විඳපු දුක අර අන්තිමට මගේ මහත්තයාගේ දෙහි ටික කපද්දී ඒ විඳපු දුක මම මහත්තයාගේ ඇඟේ හිටපු යක්කු දෙන්න අරන් දාන්න ඒක කියලා ඉවර කරන්න බෑ අපිට. අදටත් එයාට උනත් ඇඬෙනවා කතා කරනකොට මෙච්චර දුක් විඳිනවා මේ මිනිස්සු මේ ඇයි මේ සමහරු දැන් මෑණියන් වලට මම දැකලා නැහැ කොයිවත් කමෙන්ට් එකකින් දොස් කියලා තියෙනවා. නමුත් සමහර අනිත් අයට දොස් කියනකොට කියනවා මේ මිනිස්සු විඳින දුක අපි වෙනුවෙන් මේ අනිත් සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ කියලා.
මොකද දැන් මෑණියෝ ඇවිල්ලා අපේ ගෙදර වැඩේ කරද්දි කතා නොකරන මිනිස්සු කතා කරන්න ආවා. වටපිටාව හිතවත් වුණා. ඇවිල්ලා බලාගෙන හිටියා. සමහරු මුලින් හිතුවා මේ පොඩි ගෑනු ළමයි 3 දෙනෙක් මෙයාලා මොනා කරන්නද? එහෙම කතා වුණා. හැබැයි වැඩ කරනකොට අපේ මහත්තයා කියලා තිබුණා. හැබැයි ප්‍රමාණයෙන් පොඩි වුණාට බලන්නකෝ වැඩ කියලා. මේ වැඩ කරනකොට හිතා ගන්න බෑ. අදටත් දෙතුන් දෙනා ගෙදරට ඇවිල්ලා අහනවා මේ කවුද කින්දමන්ද? හරි ශක්තිමත් නේද? එයාලට ඒකෙන් පෙන්눔 කරා අම්මා. මට ඒකම ඇති. මොකද මුළු ගමටම සත්‍ය වුණානේ. ඒ හින්දා එයාලා කවුරුත් හිතාගෙන හිටියේ නෑ මට ඒ තරම් වරමක් තියෙනවා කියලා වැඩ කරන්න අය ආවට එයාලා හිතන් හිටියේ නෑ මං දිෂ්ටි වෙන්නේ නැති හින්දා සාමාන්‍යයෙන් අර මම සාමාන්‍ය විදිහටනේ පේන්නේ කියන්නේ ඒ හින්දා මට ඒවම හැදුවට පස්සේ හොඳටම දිෂ්ටි වෙනවනේ අම්මා. එතකොට එයාලා කියන ඒගොල්ලෝ වෙන වෙනම වීඩියෝත් කරගෙන තිබුණා මට පෙන්නුවා. මේ අර කිරිනානේව පොල් මල ගහගන්නේව එහෙම මේ එයාලා කියනවා හරි පුදුමයිලු මේ ඔයා වැටුන්නේ නැද්ද වැටෙන්නේ නැද්ද ඔයාලට කැරකිල්ල නැද්ද එහෙමත් අහනවා අම්මා සමහරු ඇවිල්ලා ඒ තරම් මං දිෂ්ටි වෙලා තිබුණා හොඳට ඉතින් අම්මට තමයි මං දෑත එකතු කරලා වඳින්නේ මගේ පවුලම බේරගත්තට මේ බය නැතුව මං අද සාත්තුවකට අත තියනවා වෙන්දට මං හිත බයෙන් අත තියන්නේ මේක හරි ආවිද කියලා මගේ වරම හදන වෙලාවෙම මෑණියෝ මාව විශ්වාස කරලා මේ දෙයක් කරන්න කියලා ඒ වෙලාවේ මේ දරුවෙක්ගේ කකුල මට සුව කරගන්න පුළුවන් වුණ එක මට ලොකු හයියක් හිතට මං අදත් ඒකයි පුතා ඔයාගේ කකුල සනීපද කියලා මොකද අර මට මාව සත්‍ය නැහැ ඉස්සර මං බයයි අම්මා කවුරුත් නැහැනේ මට සාමාන්‍යයෙන් බරමක් හැදුව ගමන් වෙන කෙනෙක් වෙන ගුරුවරයෙක් නම් තමන්ට තියෙන වැඩක් ගෝලයකට හදපු ගමන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ බරමක් හදලා තියෙන්නේ හැදිලා තියෙන්නේ කියලා පෙන්වන්නේ නැහැ. එයාව කාලයක් තිස්සේ අවුරුද්දක් දෙකක් තමන් ළඟ තියාගෙන ඉඳලා ලක්ෂ 10ක් 15ක් අරගෙන තමයි යාව එළියට දාන්නේ. නමුත් මම එහෙම කරන්නේ නැහැ කවදාවත් කිසිම කෙනෙකුට. මම ගන්න ප්‍රමාණය සාත්තුවට පමණයි ගන්න. එතනින් පස්සේ මගේ කිසිම ආයි කිරීමක් නැහැ. ඉතින් ඒකත් මට හරි සතුටුන්නේ මේ වෙලාවෙම මට දැන් මෑණියෝ ඒ ආපු කෙනෙක් එක්ක ඒ මෑණියෝ කරන්න පුළුවන් බව දැන මේ ඔයා කරලා බලන්න පුතා කියලා මට හිතට හයියන දුන්නේ මම ඔයාගේ වාට මේක කරන්න පුළුවන් කියන දේ පෙන්වන්න මට ඕනකම තිබුණේ. මම කලින් කරාට හිත බයෙන් කරේ. ඉතින් අර මට මේ මොහොතේ ඒක සත්‍ය වුණා මට අර තව කෙනෙක්ගේ පේනයක් බලන්න කිව්වා එයාගේ වරම ගැන කියන්න කිව්වා. එතකොට මට මාව ශක්තිමත් කියලා දැනුණා. මගේ ඥාති ඉන්නවා කියන එක දැනුණා. අනික මට ඥාති සේරම පෙන්눔 කරේ නෑ කලින්. දෙන්නයි තුන් දෙනයි පෙන්눔 කරේ. ඔච්චර ඥාති ගොඩක් ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ මම දැනන් හිටියේ නෑ දැඩි මුණ්ඩප්පච්චිගේ ඥාතියා මම හැමදාම හෙව්වා. ඒක මම දැනගෙන හිටියේ නෑ කිරණ ශක්තිය කියලා සුනියම් අප්පච්චිගෙත් ඒ වගේ මම ඥාතින් හොයුවා. හෙව්වට ඥාති නැත්තේ ඇයි කියලා මට බයක් තිබුණා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ අර ආකර්ෂණ ශක්තියකුත් එහෙම එන්න පුළුවන් කියන එක. මෑණියෝ වර්ම හදලා ගියා විතරයි රෑ මට කිව්වා පුතා දැන් කියන්නේ නැහැ ඔයාට මහන්සියිනේ හොඳට නිදාගෙන පහුවදාට භාවනා කරන්න කියලා. යහන් පහන් වෙනස් කරන්න ඕනේවා කවුද මූලික වෙන්නේ ඔක්කොම මට කියලා දුන්නා. ඉතිරියට මට ටික කියලා දෙනවා කිව්වා. අර අතේ තිබුණ ශක්තිය මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ අම්මා. අතට මොකක් හරි දුන්න භාවනාවේදී ඉස්සර ඒක මම මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. හැබැයි තිබ්බහම සුව කරන්න පුළුවන් කියන එකත් දැනගෙන හිටියා. අම්මා තමයි මට පෙන්වන්න කරලා දුන්නේ ඔයාට කවුද ඒක දුන්නේ? ඒ මොකටද ඒක දුන්නේ කියන එක. ඉතින් ඒකයි මට පැහැදිලි වරම ඔයාට දැන් පැහැදිලි අම්මා. කොහෙන්ද එන්නේ කාගෙන්ද එන්නේ කොතනින්ද පටන් ගන්නෙ කාගෙන්ද කපන්නේ කාගෙන්ද පේන බලන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව ඔය අඳුරේ ගමනක් ගිහින් තිබ්බේ. දැන් හැමදේම ඔයාට පැහැදිලිව තේරිලා තියෙනවා දැකලා තියෙනවා වැඩේ කරනවත් එක්කම. ඔව්. ඇත්තටම කරනවත් එක්කම කියන්නේ අර අම්මා බන්ධනේ කපලා මෙහි අහනට දෙහි ටික කපනකොටම මට පේනුණා. ඉතින් එතන පේනවා කොච්චර සත්‍යද කියලා එක දෙහි ගෙඩිය දෙක කපාගෙන එනකොට අනික මගේ ගෙයි දෙහි කපද්දිත් අම්මා මගේ හිත කොච්චර ශක්තිමත් කරාද මේ කපනකොට හරියටම හරි කිව්වා අර මට කියවිච්ච දේවල් වලදී දැන් අනිත් කට්ටිය අනිත් ගුරුවරු ඇවිල්ලා කරන්නේ Tamanට ඕන දේ. නමුත් මම ඇහුවේ ඔයාගෙන් බලන්න මම කපන එක හරියද කියලා. කිසිම කෙනෙක් එහෙම අහන්නේ නැහැ ගෝලයෙක්. ඔයාගෙන් අහලා තමයි මම මේ වැඩ ටික කරේ. එතකොට අර අම්මා කියනවනේ හරියට කිව්වා කියලා මට ඒක මාර ශක්තියක් වුණා. මොකද මං හිත හැකෙන්නේ කියන්නේ දැන් මේ මුල් අරගෙන මෙතන කපනකොට මං තව චුට්ටක් පල්ලෙහාට යනකොට අම්මා එක සෙරේක හරියට හරි කියන. අර ඒව මට හරි ශක්තියක්. මොකද ගුරුවරයෙක්ගෙන් එහෙම ලැබෙනවා කියන එක මේ සමහර අය බනිනවනේ. ඔයාද මේ ගුරුවරයා මමද කියලා අහනවනේ. ඔයාද කපුවා මමද එහෙම අහන මිනිස්සු ඉන්නවා මං දැකලා තියෙනවා. ඒ හින්දා මේ මම හරි බයෙන් මට ඒක එකපාරට කියුණත් අර ආයේ වෙලාවෙ මම සමාවක් ගන්නවා නේ සමාවෙන් නම් වරදක් වුණා නම් කියලා මේ දිනසමෑනියක්ව අපි එහෙම බනින්නේ
අපිට සන්තෝෂයි ඕගොල්ලෝ එහෙම එකපාර මේ පෙන්නකොට කියනකොට කියලා. ඉතින් මට කියාගන්න වචන නෑ ඇත්තටම දෙයියෝ දැක්කා වගේ. මේ ඔබතුමීලා අපේ එහෙම නෑ නෙමෙයි දිනුස ඇවිල්ලා කිව්වා අපේ මෑණියෝ එහෙම නෑ ඔව් කියලා. අපේ මෑණියෝ එහෙම නෑ කිව්වා. මට මතකයි. මම පින් දෙනකොටත් කිව්වා මම දිනුෂ මෑණියන්ට පින් දුන්නා. දිනුෂ මෑණියෝ හිටියේ නෑ. මම මෑණියන්ට පින් දෙනකොට මේ ගන්න පඳුරට මේ අපි ණයයි ඇත්තට මේ චූටි පඳුරක් මේ මෙච්චරක් විතර එකක් අපි දෙන්නේ. කර මෙච්චර විතර ලොකු වැඩේකට. මිනිස්සු හිතනවනේ මෙච්චරක් කියනවා ලොකුයි කියලා මම නම් කියන්නේ ඒක මදි. ලක්ෂ 20ක් 30ක් දුන්නත් මදි. ඇයි තමන්ගේ ජීවිතය අනතුරේ දාගෙන මේවා කරන්නේ. ඒක තේරෙන්නේ නෑනේ. ඒ වෙලාවේ මම දිනුෂ මෑණියන්ට පින් දෙනකොට අපේ මෑණියන්ට තමයි මේ පින යන්න ඕනේ කියලා. එතනත් මට හරි ආඩම්බරයක් හිතුණා. කියන්නේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා අම්මා. මේ එයාට පින් දුන්නාම එතුමිය කිව්වේ නෑ සද්ද නොකර hina වෙලා හිටියේ නෑ. මගේ අම්මට තමයි මේ පින යන්නේ. එතන තියෙන බැඳීම ශක්තිය මං කිව්වා මට ඉගෙන ගන්න ගොඩ දේවල් තියෙනවා කියලා. හරි ආදරයක් ඒ කියන්නේ මේ අර ගුරුවරු ගෝලියෝ කියලා නෑ. ඇත්තටම එක පවුලක් යාළුවෝ වගේ තියෙන්නේ. මට සහෝදරයෝ නෑ. මෙච්චර කල් හිටියේ නෑ. මං ගුරු තනතුරේ තියලා තියෙනවා ඔබතුමීලාව. ඒ වුණාට මගේ හිතේ බැඳීම අර වගේ. මගේ පවුල වගේ. මේ දවස් දෙක තුනට ඇත්තටම මම දැනගත් එකම එක දවසක් පේනයක් බැලුවා. ඊළඟට ඇවිල්ලා මට මේ කරපු උදව්ත් එක්ක කරපු වැඩත් එක්ක මට මගේ පවුල වගේ වුණා. මං හිතුවේ නෑ කීයටවත් මට පහුවදාම අඬගහලා කියලා වැඩකට එන්නේ කියලා. එතනත් මට හරි ශක්තියක්. ඒකට තව දෙයක් තියෙනවා. දැන් මම ගුරුවරයෙක් නැතුව ආව ගමන. එහෙමයි අම්මා. එතකොට මේ අවුරුදු 10ක් 15ක් තිස්සේ මම මගේ ගමන ඇවිල්ලා මගේ දේවතාවුන් වහන්සේලා ලබා දුන්නු බඩු ලිස්ට් එක තියෙනවා මේ දේවල්. මං කිසිම දෙයක් හංග ගන්න නැතුව ඕගොල්ලන්ට ඒක දෙන්නම් කිව්වා. එහෙමයි අම්මා මට පේන්නේ බලද්දිම කිව්වා පුතේ ඔයා වැඩ පටන් ගන්න මේ මගේ දරුවෙක් වුණ ගමන් මම මගේ මෑණියන්ගෙන් මේ මෑණියෝ දීපුව සේරම දෙනවා කිව්වා. අකුර මුල ඉඳලා කියලා දෙනවා කිව්වා. ඒකත් හරි වටිනවා නම් මොකද සාමාන්‍යයෙන් කෙනෙක් එහෙම කියලා දෙන්නේ මේ අර හොයලා තමයි හැමදේම කරගන්න ඕන. ඉතින් මම ඥාතියින්ගෙන් ඇහුවා ඔයාලට සතුටුද කියලා. එයාලා හරි සතුටුයි. හොඳ සද්ද පූජාවක් මට හම්බුණා. ගොඩාක් සතුටුුණා යාලා. මට කිව්වා මම මෙතෙන්දි ගොඩක් කතා කරේ නෑ පුතා. මට කතා කරන්න බැරි තරම් සතුටුයි කිව්වා. මම පින් දෙන එක තමයි සද්ද පූජාවක් තියෙන දරුවොත් මගේ. ඒ දරුවෝ එහෙම දෙන්නේ නැහැ ලේසියකට කිසිම දෙවලකින් තමන්ගේ සද්ද පූජාව තියෙන දරුවෝ. නමුත් මම ඒ දීපව ඔයාලට දෙන්නේ අර මම වගේ දක්ෂ වෙන්න ඕනේ. දැන් අනිත් ගුරුවරු එහෙම නෙවෙයි. යා විතරයි ගුරුවරයා. යා විතරයි ගෝලියන්ට වැඩි ඉහළ ඉන්න ඕනේ. යා එක වෙන්න ඕනේ. යා පමණයි කියලා. නමුත් මම කියන්නේ මං හා සමාන වෙන්න ඕනේ. ලෝකේ මේ ලංකාවේ හැමතැනම මගේ ගෝලියෝ ඉන්නවද? මාව දැකලා තියෙන කෙනෙක් ඔයා නොදැකලා මාව දැකලා තියෙන කෙනෙක් ඔයා දැකපු දවසට මේ නම් අර මාතා පත්න දේවාලි මෑණියන් කෙනෙක් තමයි කියලා. ඔව්. දැන් මට දැනෙනවා මට ලොකු ශක්තියක් ඇවිල්ලා වගේ. ඇත්තටම ඒ කියන්නේ ඇඟේ පතේ කැක්කමක් ආවත් මං අපච්චි කිව්වහම මට සුව වෙනවා අම්මා. අද මට එන්න බැරි තරම් කකුල් කැක්කුමයි. මොකද අර ඊයේ ගෙවල් ලස් කරලා ඔක්කොම කරලා එන්න මම විසි වෙනවා වගේ එනකොට මම කිව්වා අනේ අපච්චි මේ ගමන මට යන්න මට ශක්තිය දෙන්න කියලා. දන්නේ මට කොහෙන් හයියක් ආවද කියලා. ඒ තරම් එයාලත් බල වෙලා තියෙනවා. උන්වහන්සේලාත් හිර වෙලා නම් හිටියේ යාලත් සතුටුයි. ඇඬුවා සමහර අය කඳුළු ආවා සමහර අය කිව්වා අද තමයි සතුටු කියලා. සමහර ඥාති එක්කෙනාගේ හැටි වෙන්නේ නැති අම්මා එක්කෙනෙක් නටනවා. මේ එයාට හරි සන්තෝෂයි. මේ අර කඩවල අපච්චිගේ අහන්නේ හිටියේ අම්මා කපනකොට ඇහුවේ මේ ඥාතියෙක්ද කියලා. දල දෙකේම තියාගෙන එතන දේවතා හමුදුරුවෝ ඉන්නවා. මේ අර ඥාතියත් ඉන්නවා. එයා නටනවා. එයා හරි පරිසර එක්කෙනෙක්. මං හැම ඥාතියගම ඉනෙන් පහළ විතරයි දැකලා තිබුණේ. ඥාති 3 දෙනයි හරියටම මම දැකලා හිටියේ මොනත් එක්ක. දැන් පෙන්නුම් කරනවා. විඩෙන් විඩේ ඇවිල්ලා පෙන්නුම් කරනවා මේ මම අහවලා මං ඒත් අහන ඔයාලා ඔක්කොටම මේක ඉන්ඩි දැද්ද අර එහෙමත් තියෙනවා අම්මා. ඔව් කියන්නේ පන්සිල් සමාදන් වෙනකොට මට තේරෙනවා මෙහෙම වෙලාවක් වගේ පිටිපස්සෙන් ඉන්නවා පන්සිල් ගන්න. ඊට පස්සේ යහනට ගියාම යහනෙත් ඉඩ නෑ වගේ මට. මං අහනවා මෙතන දැන් ඉඩ නෑනේ දැන් ඕගොල්ලන්ට කොහෙද ඉච්චර දවස් හිටියේ කියලා. එතකොට පේනවා අතන ඉර වෙලා හිටියා. රවුමට අපි හිටියේ රවුමට කැරකි අම්මා මුලින් එයාලා මට පෙන්නුම් කරේ කඳ කොටස විතරයි හිර වෙලා ඉන්නවා පෙන්නුම්. එතකොට අර දැන් හරි සතුටින් ඉන්න. දැන් මුළු වත්ත පුරාම යනවා පේනවා. ඉස්සර වත්ත පුරා යන්න බෑ යාලා අර සීමාවේ තමයි හිටියේ. මොකද අර අරයත් එක්ක කරලා තිබිච්ච දේත් එක්ක යාලා හිරවීමක් වෙලා තිබුණා. ඉතින් සතුටුයි මට ඇත්තටම. මොකද දැන් මට තේරෙනනේ මම සෑහෙන බලයි කියලා.
වරදක් වුණොත් මිනිස්සෙක්ට කියලා හිතලා ගොඩාක් ඉවසලා ඉන්නවා. ඒකත් අම්මගෙන් පුරුදුනේ. සෑහෙන ඉවසලා අපි අන්තිම ඉවසීමත් ඉවසලා බලන්න ඕනේ කියන එක මෑණියන්ගෙන් තමයි ගොඩක් කල් ආශ්‍රය කරා වගේ මට දවස් දෙකට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අර චූටි විනාඩි ගානක් ඇති මට අග්ගාලා කොහොම හරි අල්ල ගන්නවා පොඩි දේවල් ටික ඉගෙන ගන්නවා. අනික අපිට සලකන විදිහ මෙයාළුවන්ට වගේ මේ හොඳට ගන්න අඳුරන අයට වගේ ඉස්සරලා මල් ළඟ ඉන්න ගෝලයා මට වටිනවා පස්සේ එන කට්ටිය මෙහෙමයි ඉන්න ඕනි කියලා එහෙම නෑනේ අම්මා. මම මෑණියෝ කියලා අම්මේ කියලා කතා කරනවා මෑණියොන්ට මෑණියෝරු මේ අක්කේ කියලා කතා කරනවා මට. මොන හරි දෙයක් ඉල්ල ගන්නවා. ඒකත් මට හරි ශක්තියක්. මේ නිකන් අර අපි බාල්දු කරලා පහත් කරලා එහෙම නෑ. මේ ඇත්තට මෑණියොන්ත් වගේම තමයි මෑණියන්ගේ ගෝලියෝ ටික. මටත් වෙන්න ඕනේ ඒ වගේ. ළඟින් ඉඳගෙන ලොකු ගමනක් මට යන්න ඕන. ඉතින් ඔබතුමීටත් ඔබතුමී හැදුවැඩු දෙමෝපියන්ටත් ඔබතුමීගේ ඥාතීන් සියලු දෙනාටත් මහත්තයාටත් මේ හැම දෙයකටම උදව් කරන සියලු දෙනාට වැන්නේ කියන මහත්මයාගේ ඉඳලා හරි හිතවත් හරි හොඳයි කිසිම මේ නරකක් ආඩම්බරකමක් නැහැ හැම දෙයකටම උදව් වෙන පිරිසක් ඉන්නේ. ඉතින් හැමෝටම මම පින් දෙනවා. තව තවත් ශක්තියින් දියුණු වෙන්න, තව තවත් බල වෙන්න, තව තවත් ලෝකවාසී සත්වයාට සිත සුව සලසන්න, තව තවත් හැකියාව ලැබෙන්න කියලා. ඉතින් මන් දන්නේ මට හරි සතුටක් තියෙන කියන්නේ. වෙන කියා ගන්න දෙයක් නෑ මම ඇත්තටම. මම ඉදා මහත්තයාට කිව්වා මට මේ මෑණියම බදාගෙන මේ හිර කරගෙන මට ඒ තරම් අඬන්න හිතෙනවා අම්මා ගාවට මට එහෙම බෑ සමහරව එහෙම කැමති නෑ මහත්තයා කියලා. මට ඒ තරම් සතුටක් තියෙනවා. ඉතින් ඔබතුමිය හම්බ වෙන්න එනවා කිව්වට පස්සේ මොකක්දෝ ආරස්සාවක් ලැබුණා වගේ වුණා. හැබැයි මං ගෙනල්ලා පස් ටික දුන්නාට පස්සේ විනයකාට ඉන්න බෑ. මට පේනවා එයා මේ ගිනි අරගෙන එහෙට දුවනවා මෙහෙට දුවනවා අර පිස්සු බල්ලෝ කියලා මිනිස්සු කියන්නේ පිස්සු හැදිලා වගේ එයා දුවනවා මාව බය කරන්න දෙනවා අන්තිමට මම මෑණියන්ට කතා කරලා කිව්වා මට යක්ෂයා පේනවා අම්මට කිව්වනේ නෑ මට යක්ෂයා පේනවා කියලා ඔයා කිව්වා මට යක්ෂයා පේනවා මෙච්චර කල් මේක හැංගිලා හිටියා කියලා ඒ කියපු වෙලාවෙ ඉඳන් ආයේ නෑ නේද ආයේ නෑ ඊට පස්සේ මම ඒත් එක්කම විදුණි දේවතා හාමුදුරන්ට කිව්වා ඔයාට වැඩිය බලයිද මේක ඔබ වහන්සේ මෙතන ඉන්නවා නම් මේ මෑණියෝ ගාවට මට යන්න කිව්වනම් දැන් එහෙම අතුරනකොට මට මෙහෙ කරදර කරන්නේ ඇයි කියලා. ඊට පස්සේ තමයි කිව්වේ මෑණියන්ට කතා කරන්නයි කියලා. මෑණියන්ට කතා කරාට පස්සේ යකා හැංගිලා. දෙන්නෙක් හිටියා මම දෙන්නයි දැක්කේ තුනක් හිටියා ඊට පස්සේ යකා හැංගිලා. මට ඒකත් හරි සතුටුයි. ඇයි මේක බය මෑණියෝගේ තියෙන ශක්තියටනේ. මේ හැංගිලා හිටියා. ඊට පස්සේ මේ පුහුල කපනකොට මම දැක්කා ඇදිලා එනවා. ඒ කපන වෙලාවේ ඊට පස්සේ මේ සුද්ධ වෙලා අපිට දෙහි ටික කපලා වුණාට පස්සේ පස් වලට කපපු වෙලාවේ යකා ඇදිලත් ආවා මේ කුල කපද්දී මේ මගේ දේතා හාමුදුරුවෝ මාෂේ දේතා හාමුදුරුවෝයි සෝනියන් අපච්චි දෙන්න මුළු භූමියම අල්ලගත්තා කිරණ ශක්තිය ගියා මම දැක්ක මුළු භූමියටම මේක ඊට කලින් තිබුණේ මගේ දේව සීමාවේ විතරයි ඉතින් දැන් කියන්නේ මේ පුදුම සතුටක් තියෙනවා ඒක සාමාන්‍ය කෙනා දන්නේ නැහැනේ සාමාන්‍ය කෙනා වරමක් තිබ්බ නිසා දැක්කා. ඒක සාමාන්‍ය කෙනාට මොකද්ද වදින පණිවිඩය? සාමාන්‍ය කෙනාට ඒක තමයි මම දැන් කියන්නේ. ඉතින් සාමාන්‍ය අයට විතරක් නෙමෙයි වරන් තියන අයටත් මම කියන්නේ. අතන මෙතන රස්තිය අදු වෙන්න එපා. මෙහෙ ගිහලා රැවටිලා වරන් හිර කරගන්න එපා. දැන් සල්ලි විදන් කරලා නාස්ති කරගන්න එපා. මෙතනට එන්න. මොකද සත්‍ය තැන මෙතන මම S2කින්ම දැක්කා මෙහෙන් කපනකොට මගේ මම එක කැපුවේ මෑණියන්ගේ දිහාවක නමුත් කොළඹ තිබිච්ච මගේ භූමිය එතන සුද්ධ වෙනවා මම දැක්කා සමහරුන්ට නොදකින්නවා වෙන්න ඇති මගේ මහත්තයා වුණත් දැක්කේ නෑ එයා මගේ ළඟට ඇවිල්ලා යන දැන් හරි දැන් සමහර අය ගෙදරටම ඇවිල්ලා කරන්න ඕනේ කියලා ඔව් ගෙදරටම එන්න දෙයක් නෑ ඇත්තටම තුමියලට තියෙන ශක්තියට මම දන්නවා ඒක තියෙන කෙනා දන්නවා මේක කරන්න පුළුවන් කියලා ෆෝන් එකෙන් කතා කරගෙන ඉතියාම මේ පුංචි මම පොඩි දෙයක් කරන මම අවුරුද්දකට දැන් මාස 2-3කට කලින් වරම හැදෙන්න කලින් මම ෆෝන් එකෙන් වීඩියෝ කෝල් එකෙන් පොළොන්නරුවේ මිනිස්සෙක් හිටපු යකා ඇදලා ගත්තා පින්තකා එතකොට මේ මෑණියන්ට කොච්චර ශක්තියක් තියෙනවද කියලා මට හිතා ගන්න පුළුවන් ඉතින් හැමෝටම මම කියන්නේ ඒවා බොරු නෙමෙයි ඉස්සර මම විහිළු කරා ෆෝන් එකෙන් පේන කියන්න පුළුවන්ද මම එහෙම කියලා තියෙනවා මේවා බොරු වැඩ කියලා. නමුත් මට වරමාවට පස්සේ තමයි මම සත්ත්ව වුණේ. දැන් මට ඊට වැඩිය සත්‍යයි. මොකද භූමියට යන්න ඕනේ කපන්න. දෙහිගෙඩියක් හිතෙන් කපන්න පුළුවන් දෙහිගෙඩිය නැතුව. ඒක මම දන්නවා. ඒක දැකලත් තියෙනවා, අත්දැකලත් තියෙනවා. ඉතින් මෑණිවරුන්ගේ ශක්තිය මම සැහැණ අත්දැක්කා. ඊටත් වැඩිය තියෙන නිහතමානීකම. ඕනම මිනිස්සෙක්ගේ කියන දෙයක් අහගෙන ඉන්නවා. සමහරව අහන්නේ නැහැ. එයා පේන කිව්ව යන්න කිව්වා.
මෙතන එහෙම නෑ මං කියන්නේ මොනවද ඒ ඔක්කොම අහගෙන ඉන්නවා. ඉතින් වෙලාවකට අපි වද දෙනවද කියලාත් හිතෙනවා. ඔය පේනයක් අහන්න ගියේ වෙලාවෙත් අම්මා සෑහෙන මං ගොඩ වෙලා ගත්තා. තුනමාරක් විතර. ඔව් සෑහෙන වෙලාවක් ගත්ත මහත්තයාගේ ප්‍රශ්නේදී මගේ දුක අම්මගේ දුක කරගත්තා. අම්මා මට ඒක තේරුණා. මේ මගේ මහත්තයානේ මේ මං දුක් වෙන්නේ. හරියට මෑණියුන්ගේ කෙනෙක්ට වුණා වගේ හරි දුකක් ඇවිල්ලා මං තැනක් හොයලා දෙන්නම් ස්නායු ආබාධය සුව කරගන්න. ඒ දේවල් කියලා කොච්චර උපදෙස් දුන්නද මට. මට අර ඒ ටික හරි ශක්තියක්. අපේ මහත්තයරුණත් අර කොච්චර මම වරමින් වැඩ කරත් මං කියන දේ නෙමෙයි අම්මගෙන් අහන්න. ඉස්සෙල්ලා අම්මගෙන් අහන්න. ඉතින් ඒක අදදර කිරීම කරනවා එයා. මේ මෑණියන්ට කතා කරලා අහන්න ඕක කරන්න. දැන් අද එනකොටත් කිව්වා. මේ බලන් ඉඳලා කරගන්න. මේ හදිසි වෙන්න එපා කිසි දෙයකට. මේ මෑණියන්ව තරහ කරගන්න එපා. එහෙනම් ඒ කියන්නේ අනිත් අයත් එක්ක සංසන්දනය කරලානේ අම්මා එහෙම කියන්නේ. අර මොකක් හරි කරනකොට ඔයා පැනලා මුකුත් කියන්න කරන්න එපා. එහෙම මට උපදෙස් දීගෙන ආවේ. මොකද මේ එතකොට තරහ වෙයි. මං දන්නවා අම්මා හැම නෑ කියලා. මං කොයා බලන් ඉන්නකො අපි පයින්නවා අපි ඉස්මුදුන වෙන්න හදනවා කියලා අම්මා හිතන්නේ. අම්මා අපෙන් අහනවා. ඔයා දැක්කේ නෑ එදා. එයා වැඩවලනේ හිටියේ ගෙදර. ඒ හින්දා දැක්කේ නෑ අම්මා මගෙන් අහනවා මෙතන හරිද දැන් හරිද? හරි ගියාම අම්මා සතුටු වෙනවා. මං අඬද්දි ඇත්තට අපි අඬද්දි මෑණියෝ අම්මාට අඬනවා. අපේ දුක අම්මට දැනෙනවා. ඉතින් අර ඒකම ඇති. මිනිස්සු තේරුම් ගන්න ඕනේ හරි තැනට යන්නත් පිනක් තියෙන්න ඕනේ. ඉතින් මමත් එක අතකට සතුටු වෙනවා මං හරි පින්වන්තයි. හරි තැනට මාව ඥාති යොමු කරා. ඒ හින්දා හැමෝටම පින් දෙනවා. අම්මත් එක්ක දිග ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයට ආරාධනා කරනවා බලන හැමෝටම. මම බැලුවා අම්මා ගාවට එන්න කලින් අම්මා අවුරුදු ගානේ පළවෙනියටම දාපු වීඩියෝ එකේ ඉඳන් සේරම බැලුවා. යන්න පුළුවන්ද? සත්‍ය වෙයිද? මොකද එක්කෙනා ගාවටයි ගියේ අම්මා. එක දවසයි ගියේ. වරමක් නෑ කියපු මිනිස්සෙක් නේ හිටියේ මට. ඊළඟ කෙනා ගාවට ගියාම නිදන්ම බලන්න කියනවා. ඔව්. මගේ හිතේ තිබුණේ දැන් මගේ ළඟට මොකද කිව්වා? මෑණියෝ නිදන් බලන්න වුණානේ. ඔව්. බලන්න එහෙම නෑ කිව්වා. බලලා වරම හිර කරගෙන එහෙම එන්නේ නෑ මං ගාවට කිව්වා. මං කො නෑ අම්මා මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ. මං කියන්නේ මට දෙයක් ගෙනත් දෙන්න තියෙනවා නම් බයිරෝ දේවතාවුන් වහන්සේලා මගේ ආනට ගෙනත් තියන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා චෛත්‍යයක් හදන්න. ඒක දැන් අවුරුදු ගානකින් ඉබේම හිතට ආපු එකක්. කොහේ හරි දුර පන්සලකට චෛත්‍යයක් පුදු පිළිමයක් හදලා පූජා කරන්න ඕන. මගේ භූමියේ නිදන් වස්තුවක් තියෙනවා කියලා පෙන්නනවා මට. මං ඒක බලන්නේ අම්මා. ඕනේ නැහැ කියලා හිතෙනවා. මං එයාව දැක්කා මගේ භූමියේ ඉන්නවා බයිරෝ දේවතාවුන් වහන්සේ දැක්කා. මං කෝ එයාගේ වලවල් මං කවදාවත් හරන්නේ නැහැ. දෙන්න තියෙනවා නම් දෙයක් ගෙනත් දෙන්න මෙන්න මේක හදාගන්න මට. ශාසනයට පූජා කරන්න කියලා. ඉතින් දේවි මට ඒ බලාපොරොත්තු තියෙනවා. අම්මා මට ඒ කිව්වේ ඒ තා තමයි අම්මා සැරෙන් ඉවරේ තමයි කිව්වේ. බලන්න එහෙම නෑ නිදන්. වෙන වචනයක් සැරෙන් කිව්වේ නෑ. බලන්න එහෙම නෑ නිදන් කිව්වා. මොකද මේ ඒ පස්සේ යන්න ඕනේ නෑනේ අම්මා. ලැබෙනවා නම් අපිට ලැබීම තියෙනවා නම් දේවල් ලැබෙයි. එතන මේ උපදේශෙත් වටිනවා. අනිත් අය බලන්න කියන්නේ නිදන්.